පුංචි සීසෝක ආකෘතියක් හැදුවා. එයාගේ අදහස ඒගොල්ලන් උද්‍යානෙ මීට වඩා ලොකු සීසෝවක් හදන්නයි. කෝලිකුට්ටු සහෝදරයෝ දෙන්න උදව්වක්. කෝලිකුට්ටු සහෝදරන්ගෙන් පුදුම සහයෝගයක් ලැබෙනවා. හරි ඔහොම තියන්න බලාගෙන අයියෝ මගේ කේල් මොලේ සමාවෙන්න අයියා. හොඳ ඔළුවක් ඔක අපිලා පුරුදුයි නේ. දැන් ඔය ලිය තියන සමබරව අනිත් පැත්තට. නෑ අනිත් පැත්තට. හරවන්න. අයියෝ අයියා පරිස්සමෙන් කරන්නකෝ. නෑ අනිත් පැත්තට. ඔය අනිත් පැත්තට හරවන්න. මෙහෙම. අයියෝ ඔයාට මොකද ඔක්කොටම තුවාල කළා. දැන් ඔත් බලමු. හරි දැන් හරහට. අයියා හිතන්නේ මගේ මොලෙන්ද? මාලේටනේ මගේ මොලෙන්ද? ඒනම් පදිමු සීසෝ. පදිමු. පදිනු ඕනේ දැන්. ඇයි මේ? ඔයා බර වැඩි අයියා. හරි විසඳුමක් දෙන්නකෝ. දෙන්නම නැගිටින්න. අයියෝ ගොඩක් රිදුනද? වැටිලම බලන්නකෝ ඔයා. දැන් මේ ලිය සමානව හරි මැදට ගෙනියන්න. මරු මොලේ තාදියක් වගේ. දැන් පදින්න. හරි. දැන් සීසෝ හරියටම ක්‍රියාත්මකයි. හැමෝටම හොඳ පාඩමක්. වරවීම ගාක් වැදගත්. කෝලිකුට්ටු සහෝදරයෝ අනේ මාත් ආස එන්නද දැන් චිත් සීසෝට ගොඩ වුණා. කිසිල් අයියා උඩ ගියා. හැමදාම උඩ ඉඳලා වැඩ බෑ. දැන් හරි. මෙන්න මෙහෙම. වැඩක් නෑ. ආගේ සීසෝ හොඳ නෑ. ඒක වෙන්න බෑ. ඇයි බැරි? ඒක කෙහෙල් ගෙඩි වලට විතරයි. ඒක වෙන්න බෑ පුංචි. ඇත්ත. දැන් හරි. දැන් බලමු අපි. නගින්න එහා පැත්තෙන් මෙන්න මෙහෙම. හොඳයි. ලෑස්තිද? මම ලෑස්ති. පදිමු. දුක සැප සමසේ හිතෙනවා. දුක සැප සීසෝ ලකිනවා. නගින පෙන්චු ඉක්මනට. අයියෝ පරිසමේ. තවල් දාන්න බෑ. අනේ මං කැඩුවද? ඔයා බය වුණාද? සමබරතාවය බිඳුනා. ඒකයි. අයියෝ මේගොල්ලෝ ටෙඩිලයි කෝලිකුට්ටුලයි මාරු කර සමබරතාවය හොඳට ඉගෙන ගත්තා. වැරදි. ඇයි අපි ඔක්කොටම සීසෝ පදින්න බැරි? අනේ මන්දා. අපි උත්සාහ කරමු. දැන් පැංචි මුලින්ම. ඊළඟට කෝලිකුට්ටු අය මල්ලි එකට. රයි මම නැගුත් සමබරතාවය බිඳෙනවා. මං අයින් වෙන්නම්. හරි. සමාවෙන්න. කෝලිය යන අර පැත්තට. පැංචි ඔයා එන්න මේ පැත්තට. පැංචි හිතුවා හරි. සමබරතාවය රැකගන්න කෝලිකුට්ටු දෙන්නට ටෙඩිලා තුන්දෙනාත් සමාන වෙන්න ඕන. දැන් සීසෝ හොඳට වැඩ කරනවා. මේ පුංචි යාළුවෝ අපිට ගොඩාක් දේ කියලා දෙනවා. වටිනාම කාරණය තමා අන්තයකට බර නොවි මැදිහත් වැඩ කරන එක තරම් උතුම් දෙයක් නැති බව. පැංච පුංචි පැංචි ගුණ නැන මිස නෑ අංචි මේ සෙල්ලංගේ පුංචි දෙය යහපත් ආරංචි